පැමිණීම අද දින ඔබ තමුන්නාන්තේ මිහින්තල ආසනයේ එපාල කොට්ටාසේ මම හිතන්නේ දේශපාලන ඉතිහාසයේ පක්ෂ ප්‍රථම අවස්ථාව ඒ ඓතිහාසික අවස්ථාවක් වෙනවා. පක්ෂ නායකතුමා සමග එදා සිට මේ දක්වා සැදී පැහැදී සිට අපි සුරංග රත්නායක මැතිතුමාගේ නායකත්වයෙන් පැමිණියා. මුලින්ම න්‍යාය පත්‍රයට අනුව මම ගෞරවණීයව මේ මොහොතේ ආරාධනා කර සිටිනවා. මාගේ හිත මිත්‍රාදීන් වන පහසිනේම බලව දාමේ මම ප්‍රතිචාරය ඉඳලා මට දෙන්නොත්කම් පාන සියලු දෙනා මැදෙන් ඉන්නවා. අපි ගමනක් ආරම්භ කරන්නේ දුක අඳුර මේ කාරණේදී අපි අතර තියෙන සහෝදර පැඳීම. මේ පැඳීමට හොඳ පාලමක් වෙන්න. පක්ෂයක් දේශපාලනයක් තියෙන්නේ වෙන වෙන කාරණා වෙන්න. අපි රටට වැඩක් කරන්න අපි එකතු වෙමු. එතන එකතු වීමයි වැදගත්. මම ගමටත් කියන්නේ ඒකයි, මම නගරයටත් කියන්නේ ඒකයි, රටටත් කියන්නේ ඒකයි. තාරක කියන්නේ වෙනම චරිතයක්. ඒක මොකක් කට්ටිය දන්නවා. මේ ගමේ මේ බැඳීම තමයි මට තියෙන්නේ. පන්න රසායනික. ඒ වගේ ජනතාවගේ ගැටලු කතා කරන්න ගියපුවාම පිනිසින්න කෙනෙක් නැහැ. එතුමාගේ සංකල්පය ඒ ආකාරයටම ගෙනියන එතුමාගේ පුත්‍ර රත්නය සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ පක්ෂ නායකත්වයේ අරගෙන පක්ෂේ ගොඩනගාන යන ගමනේදී එප්පාවලට නායකත්වය දෙන්න අපේ ගමත් සමග යන ගමනේ මේ වැඩසටහන ඔබ ආමන්ත්‍රණය කිරීම සඳහා අපේ ගරු නායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඒ වගේම නැගෙනහිර ආසනයේ සම ආසන සංවිධායක උදාර චින්තක මැතිතුමනි, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික් ඉස්සෙල්ලාම කියන්න ඕන මට අතිගරු නම් කියන්න එපා. මට ගරු කීම අවශ්‍යත් නැහැ. සජිත් ප්‍රේමදාස කිව්වහම ඇති. මම එප්පාවල ජනතාවට කියන්න කැමතියි. ළඟදීම මේ එප්පාවලටත් හොඳ වැඩක් කරලා ඔබට පෙන්නනවා කියන එක මම මේ අවස්ථාවේ ඒ මොකද දැන් අද බලයට ඇවිල්ලා ඉන්නේ ලස්සනට කතා කරන්න පුළුවන්. ආකර්ශනීය වාග් ප්‍රහාරයන් එල්ල කරන්න පුළුවන්. හැබැයි ඉතින් වැඩ බැරි ආණ්ඩුව. දැන් බලන්න මේ ප්‍රදේශයේ ඔබ මුහුණ දෙන ප්‍රශ්න. දැන් කෝංවැව මාවත වැව යනාදී ප්‍රදේශවල සහ එප්පාවල මම අහලා තියෙනවා එප්පාවල ටවුමටත් අලි ඇවිල්ලා තියෙනවා කියලා. වන අලි මිනිස් ගැටුමට ඉක්මන් විසඳුමක් ලබා දෙනවා කියලා. මම පිළිගන්නවා. අංග සම්පූර්ණ විසඳුමක් ලබා දෙන්නට යම්කිසි සාධාරණ කාලවකවානුවක් ගත වෙනවා. හැබැයි වන අලි මිනිස් ගැටුම විසඳන්නට මේ රජයට කිසිම වැඩ පිළිවෙලක් නැහැ. ජාතික සැලැස්මක් නැහැ. ජාතික සැලැස්ම ක්‍රියාත්මක කරන මාර්ග සිතියමක් නැහැ. ඒ මාර්ග සිතියමට කාලසටහනක් නැහැ.
කිසිම දෙයක් නැහැ. හැබැයි ඡන්දේ කාලේ මොකද කිව්වේ? එක පෑන් පාරෙන් ප්‍රශ්න විසඳනවායි කියලා. දැන් ඡන්දේ දුන්නු ජනතාවට මේ පෑන හොයාගන්න බැරුව ඉන්නේ. එක පෑන් පාරෙන් ප්‍රශ්න විසඳන පෑන අද අතුරුදහන් වෙනවා. මම ඔබතුමාලට පොරොන්දු වෙනවා. ඔබතුමාලා ජීවත් වෙන මේ බල ප්‍රදේශයේ සෞඛ්‍ය පද්ධතියක් අධ්‍යාපන පද්ධතියක් ඉහළටම ගොඩනගන්නට අපි විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගයේ කැප වෙනවා. අපි මේ ප්‍රදේශයේ සතු තවත් දැවැන්ත සම්පතක් තිබෙනවා. ෆොස්ෆේට් ආයතනය. මේ ෆොස්ෆේට් ආයතනය නිසි කළමනාකරණයට ලක් කරන්නට ඕන. මේ ෆොස්ෆේට් ආයතනය දියුණු කරන්නට ඕන. රැකගන්නට ඕන. ශක්තිමත් කරන්නට ඕන. අලුත් වැඩපිළිවෙලක් තුලින් නව තාක්ෂණය උපයෝගී කරගෙන මේ ෆොස්ෆේට් ආයතනය රජරට පුරවරයටත් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් මුළු රටටත් වඩාත් දැවැන්ත සම්පතක් බවට පරිවර්තනය කරන්නට ඕන. ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙන්නට අපි අප කැප වෙලා වැඩ කටයුතු කරනවා. යෝජනා කරනවා මේ අවස්ථාවේ අපි එප්පාවල ජාතික පාසලටත් උදව්වක් කරන්නට ඕන. මම හිතන්නේ වසර 150ක් සැමරුවා. හරිද? 150ක්. සමාන 152ක් සමරනවා. අපි එප්පාවල ජාතික පාසලට ශක්තියක් ලබා දීලා විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය ශාස්ත්‍රය මුල් කරගෙන අපි විශේෂිත වූ වැඩපිළිවෙලක් අපි දියත් කරනවා. ඓතිහාසික මේ කාලේ ඉඳලා විපක්ෂ සමාජිකත්වය මෙන්න මේ ඒ කාලේ සමාජික පදනේ 90 කියන්නේ මල්ලි මෙහෙමයි මේ අපි මේ කාගෙන් මේ විශ්වාස මේ කොෆස්පිටි ආයතනය ආරක්ෂා කරන ආයතනය දියුණු කරන ආයතනය ඉදිරියට යන යෝජනා එතකොට මම වෙනමම සාකච්ඡා දාගන්න ආයතනයට ගිහිල්ලා අවිධිමත්ව යෝජනා නැතිව සාකච්ඡා කරලා ඒක පරිශීලනය කරලා ලබා දීමේ අවස්ථාව දෙනවා. මේ ගැටලුව එතුමාට පවසලා ඔබ ගෙනාවු ලිපිය එතුමාට ලබා දෙන්න. අපේ සංස්කාරය පැමිණි සියලුම දෙනා වෙනුවෙන් ලොකු ලයිස්ට්ක් දෙකක් තියෙනවා බලමු. සවස් 3ට තන්ත්‍රිමලේ සාකච්ඡාව සඳහා එතුමාට යෑමට ඇති බැවින් මේ මොහොතේ 3 හමාර වෙලා තියෙනවා. එතුමාට යාමට අවශ්‍ය බැවින් එතුමාට අවස්ථාව ලබා දෙමු. පැමිණි සියලුලාට සංග්‍රහයක් යෝජනා ටික මම ඉන්න අනුවිසිත එකක් දානවා මම එන්නේ ඉස්සෙල්ලා
මේ ආයතනයේ වර්තමාන තත්ත්වය කොහොමද අපි වැඩි දියුණු කරන්නේ මොනවද යෝජනා අනිවාර්යයෙන්ම අපිට බෝනස් එක දීලා බෝනස් එක ආයතනික දියුණුවයි බෝනස් කැපීමයි සියලුම ප්‍රශ්න ටික මට විධිමත් වෙන්න. අපි ඒවා පරිශීලනය කරලා කියනවා ආයතනයට මෙන්න. කොහොමද? ඔව්. මම හම්බුණා පහුගිය දවස්වල පාරම්පරික මේ සංවිධාන වල ඉන්නවනේ නේද? අපි වෙලාවක හම්බුණා. දේශීය වෛද්‍යවරු පාරම්පරික වෛද්‍යවරු ඔක්කොම හම්බුණා. ආගිය පීලන පාලම මේ සුරංග මහත්මයා දැන් ඒවට ඉතින් එහෙම අපි කොහොමද මේ එහෙම මේ අනුසරකට යවහන්නේ නීතිය හා සාමිතිය අපක්ෂ අනිවාර්යයෙන් මම අපිට මම ඒක තමයි හරියයි සර් කොහොමද කියවන විලන් එන මාදේටම අපි යනවා